අපි යන් පළවෙනි පාඩමට. ඉතින් පළවෙනි පාඩමේදී අපි කතා කරන දේ මොකද්ද? අපි කතා කරන්නේ පරිගණකයේ වැදගත්කම ගැන නේද? ඉතින් මේ පරිගණකයේ වැදගත්කම ගැන අපි කතා කරන්න ඉස්සෙල්ලා බලන්න ඔයාගේ පෙළ පොතේ ලස්සන කතාවක් තියෙනවා. ඔයා 5 වසර ශිෂ්‍යත්වයෙන් පස්සේ අලුත් පන්තියකට ආවා 6 වසරට ද්විතීක අධ්‍යාපනයට නේද? ප්‍රාථමික අධ්‍යාපනය නිමා කළා ද්විතීක අධ්‍යාපනයට දැන් ආවා. ඉතින් මගේ චුටි දුවේ පුතේ ඔයත් එක්කම හිටපු ඔයාගේ යාළුවන්ට අමතරව වෙනත් ඉස්කෝල වලින් ඔයාගේ පාසලට ඔයාගේ පන්ති වලට ආව නේද? ගොඩාක්ම ආදරණීය යාළුවන් ගොඩක් 6 වසරට කලාවට ඔයාගේ යාළුවත් දැන් අද ඉන්න යාළුවත් ඒ විදියට ආපු යාළුවෙක් වෙන්න ඇති. ගොඩාක් ආදරය කරන යාළුවෙක් වෙන්න ඇති. මගේ චුටි දුවේ පුතේ මෙන්න බලන්න තව අලුත් යාළුවෙක් ඕගලන්ට එකතු වුණා. අලුත් යාළුවෙක් එකතු වුණා. මගේ නම පරිගණකය. මොකද්ද මේකේ කියන්නේ? පුංචි යාළුවනේ ඔයාලා කැමති නේද මාව අඳුනගන්න? ඔයගොල්ලෝ කැමති නේද මාව අඳුනගන්න? ඉතින් මාගේ යාළුවා ඔයා අඳුරගත්ත නේද? ඔයාගේ නම මොකද්ද? ඔයා ඉස්සෙල්ලා හිටපු ඉස්කෝලේ මොකද්ද? ඔයාට ගොඩක් යාළුවෝ ඉන්න දිනේද ඔයාට දුක හිතෙන්නේ නැති නේද යාළුවෝ දාලා එන්න? ඔයා දුක හිතෙන්න එපා. මම ඉන්නවා ඔයාට හොඳ යාළුවෙක් වගේ කියලා ඔයා කිව්ව නේද? අර 5 වසරේ හිටපු යාළුවන්ට වැඩිය වෙනස්ම යාළුවෙක් මේ යාළුවත් එක්ක ඔයාට ලොකු ගමනක් තියෙනවා. හරි. ඔන්න මාව හඳුනගන්න කැමති නේද කියලා අහපු යාළුවම තව කියනවා මොකද්ද කියන්නේ? මම ඔයාලගේ එදිනදා ජීවිතේට දවසින් දවස සමීප වෙන මිතුරෙක්ලු. මාව නිවසේ, කාර්යාලේ, පාසල ආදී සියලු ස්ථානවල දකින්න පුළුවන්ලු. දැන් ඔයාගේ යාළුවා ඔයාට දකින්න හම්බෙන්නේ උදේ පාසලට ගියාම පාසලේ ඉන්න චුට්ට වෙලා විතරයි නේද? නමුත් මේ යාළුවා කියනවා ඔයාගේ පාසලේදී, ඔයාගේ නිවසේදී, අම්මා වැඩ කරන තාත්තා වැඩ කරන කාර්යාලයේදී එයා හම්බෙන්න පුළුවන්ලු. කවුරු ගැනද මේ කියන්නේ? මගේ චූටි දුවේ පුතේ අපි යන් තව පොඩ්ඩක්වත් පරක්කු වෙන්නේ නැතුව මෙන්න මේ දේ කතා කරන්න. මොකද්ද? තොරතුරු හා සංනිවේදන තාක්ෂණය තමයි අපේ මේ ලස්සන විෂය. මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයට භාවිතා කරන අපේ ලස්සනම යාළුවා කවුද? පරිගණකය. මගේ චූටි දූලා පුතාලා දන්නවා පරිගණකය කියන සිංහල වචනේ කියනවත් එක්කම ඉංග්‍රීසි වචනයත් අපි කියමුකෝ මොකද්ද? කම්පියුටර්. කම්පියුටර් එක ගැන දන්නව නේද? හැමෝම දන්නවා. මේ තමයි පරිගණක යාළුවා. පරිගණක යාළුවා ගැන අපි ඉස්සරහට හොයාගෙන යමු. පරිගණක යාළුවට කියන නම තමයි පරිගණකය. යාළුවා අපිට ගෙදරදී නේද? පාසලේදී, කාර්යාලයේදී හැම තැනම අපිට අත්‍යවශ්‍ය වෙනවා. ගාව කොයි වෙලෙත් අතේ තියෙන මේ හැමදේම පරිගණක යාළුවගේ දේවල් නේද කියලා ඔයගොල්ලෝ කල්පනා කරයි. අද මේ පරිගණක යාළුවා කියන ලස්සන කතාව මම ඔයාලගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නිපදවන ලද වේගවත් ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක්ලු. සාමාන්‍යයෙන් අපි භාවිතා කරනවා දවස ගානේ නිවසේදී ගොඩක් උපකරණ. හිතමුකෝ අපි ඉගෙන ගන්න භාවිතා කරන උපකරණ පෑන, පැන්සල, මකණය, කටර් එක, අඩි රූල, උපකරණ ගණනාව. අම්මට උයන්න කොච්චර උපකරණ දව වෙනවද බලන්න. පිහිය, හිරමණය, හැන්ද, ගෑරුප්පුව. ඊට පස්සේ තාත්තට ඔයාගේ ගෙදර වැඩ කරන්න කොච්චර දේවල් උදව් වෙනවද? ගෙදර ඉස්සරහ තනකොළ වැවිලා. මොකද තාත්තා අතර ගන්නෙ? විසිකැත්ත. කාණුවක් කපන්න තියෙනවා. තව උදළු ගෑව නම් හොඳයි කියලා. කන්නේ මොකද්ද? උදැල්ල. ප්‍රීම හයියයි පොළව. මොකද්ද ගන්නෙ? අලවංගුව. අපි මේ ගහේ අතු ටික කපමු නේද කියලා පොරව ගමු. මේ උපකරණ සාමාන්‍ය එදිනදා ජීවිතේදී මගේ චූටි දුවේ පුතේ අපි භාවිතා කරනවා. උපකරණ වචනය මතක තියාගන්න. හරි. උපකරණ අපි සම්පූර්ණයෙන්ම මිනිස් ශ්‍රමය කියන්නේ අපේ ශ්‍රමය භාවිතා කරලා තමයි අපි මේ උපකරණ භාවිතා කරන්න වෙන්නේ. අපි කවුරුණත් මේ උපකරණ භාවිතා කරනකොට අපිට දාඩිය දානවා, වතුර දිබා හැදෙනවා, බෑ කියලා හිතෙනවා, කම්මැලි හිතෙනවා, මහන්සි. ඉතින් වැඩේ කරන්න පුළුවන්ද? බෑ. චුට්ටක් වැඩ කරනවා නවතිනවා, දාඩිය දානවා, පෝ බෑ. වතුර තිබහයි වතුර ටිකක් බොන්න ඕන. කූල වතුර ටිකක් තියුණොත් වැඩේ ගොඩක් පරක්කු වෙනවා. වැඩ කරන මාම කෙනෙක්ට එන්න කියලා අපි යාට දවස කුලියක් දීලා කියනවා මාමේ
මේ අපේ ගේ ඉස්සරහ තියෙන මෙන්න මේ තනකොළ ටික කපලා දෙන්න කියලා විසිකැත්ත දෙනවා. ඒ මාමත් හරි අමාරුවෙන් ඉතින් අවුවේ මොකද කරන්නේ ටික වෙලාවක් ගනී නේද? ටික දවසක් ගනී, දවසක් හෝ දෙකක් ගනී වේ ටික කපන්න නේද? දැන් බලන්නකෝ මොකද උනේ කියලා. අර අපහසුයෙන් අමාරුවෙන් කරගෙන හිටපු මේ සියලුම ක්‍රියාවන් විදුලිය පැමිණිලා ඒක උපකරණ යන්ත්‍ර බවට පත් වෙලා තියෙනවා. විසිකැත්ත වෙනුවට මේ බලන්න යන්ත්‍රය කීයද? අද කීයද වෙනුවට මොනවද මේ තියෙන්නේ? කොච්චර උපකරණ ගොඩක්ද මගේ චූටි දුවේ පුතේ. උපකරණ සහ යන්ත්‍ර පිළිබඳව චූටි දැනුවත් කිරීමක් මම කරේ. මොකද හේතුව මේ යාළුවා ආවේ අපිට ගොඩාක්ම සමීප වෙන්න. මිනිස්සු විදියට අපිට ගොඩාක් උවමනාවන් තියෙනවා. ඉතාමත්ම කාර්යක්ෂම වෙන්න ඕනේ. මොකද තියෙන චූටි සම්පත් ප්‍රමාණයක්. ඒ සම්පත් ප්‍රමාණය ලොකු වැඩ කොටසක් කරගන්න ඕන. චූටි කාලෙකදී. මෙන්න මෙතනට ආයිමත් මොකද්ද? මම කතා කරා උපකරණ සහ යන්ත්‍ර ගැන තියෙන වෙනස. මෙන්න මේක කියනවා මම ඔයාලගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නිපදවනවලද වේගවත් ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක්ලු. දුලියෙන් ක්‍රියාත්මක වන යන්ත්‍රයක්ලු. අපේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න හදපු යන්ත්‍රයක් තමයි මේ පරිගණකය කියලා කියන්නේ. උපකරණ ගණනාවකින් ඒ සියල්ල එකතු කළ සම්පූර්ණ පද්ධතියක් විදියට අරගෙන සම්පූර්ණ එකතුවක් විදියට අරගෙන පරිගණකය කියලා උපකරණයක් හැදුවා. මේක ගොඩාක්ම වේගවත් ඉලෙක්ට්‍රොනික උපකරණයක්. සංකීර්ණ කාර්ය කාර්යක්ෂම හා වඩා නිවැරදි ලෙස මගේ සහයෝගයෙන් කරගන්න පුළුවන්. කාර්ය ගොඩාක් එකතු වුණාට පස්සේ අපිට හරීම මානසික පීඩනයක්. කොට අපිට ගොඩක් මහන්සි එපා වෙනවා, දාඩිය දානවා, වතුර දිබා වෙනවා, දැන් ඇති කියලා හිතනවා. නමුත් මගේ චූටි දුවේ පුතේ යන්ත්‍රවල තියෙන විශේෂත්වය තමයි ඒකට මහන්සි දැනෙන්නේ නැහැ. ඒ දීලා තියෙන ශක්ති ප්‍රභවයන් අනුව ඒක නොනවත්වා වැඩ කරනවා. මේ පරිගණකය කියන යාළුවත් අන්නේ වගේ කෙනෙක්. අපිට වගේ වතුර තිබාන්නේ නැහැ. අපිට වගේ බෑ කියලා හිතෙන්නේ නැහැ. අම්මෝ මහන්සි කියලා හිතෙන්නේ නැහැ. එක දිගට වැඩ. ICT විෂයේදී අපි භාවිතා කරන වචන ටිකක් තියෙනවා. ඒවා අපි භාවිතා කරන ගමන් ඉගෙන ගමු. මගේ චූටි දුවලා පුතාලා මේ වචන එකින් එකට ලියා ගන්න. මම මුලින්ම කිව්වා ICT කියන්නේ මොකක්ද කියලා. ඒක ලිව්වා. දැන් යනවා තව වචනයකට. මොකද්ද? පරිගණකය, කම්පියුටර්, right? මෙන්න බලන්න කියන වැඩේ. පරිගණකයේ කාර්ය කියලා මුලින්ම පටන් ගන්නවා. හරිද? පරිගණකයේ කාර්ය. මේකෙදි පරිගණක කාර්ය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මගේ චූටි දුවේ පුතේ මෙන්න මේ වචන ටික අපි කතා කරලා ඉමු. මෙන්න ඕගොල්ලෝ නොදන්න වචනයක් වෙනවා. මොකද්ද? දත්ත. ඉංග්‍රීසියෙන් කියනවා data කියලා. data කියලා කියනවා. දත්ත. මොකද්ද මේ වචන? අපි අහලා නැහනේ. හරි. මං කියලා දෙනවා. ඊළඟ වචන ලියා ගන්න. මොකද්ද? ආදානය. අදාකට අහලා නැති වචනනේ. ඉංග්‍රීසියෙන් ලියා ගන්න input. එහෙනම් මුල්ම වචනේ දත්ත, ඉංග්‍රීසියෙන් කියන්නේ data කියලා. දෙවන වචනේ ආදානය, ඉංග්‍රීසියෙන් කියන්නේ input කියලා. සැකසීම, process, තොරතුරු, information, ප්‍රතිදාන, output. 아무තු වචන ගොඩක් ආව නේද? ඔයගොල්ලන්ගේ පෙළ පොතේ ගණකයක මූලික කාර්ය වන්නේ දත්ත ඇතුළත් කිරීම, දත්ත සැකසීම හා එම සැකසූ දත්ත තොරතුරු බවට පත් කරලා පිටතට ලබා දීම කියලා. කියපු කතාව නම් තේරුණා. වචන තේරුන්නේ නැහැ කියලා මට හිතෙනවා. ඔය වචන මගේ ෆිසිකල් ක්ලාසස් වලදී මම අනිවාර්යෙන්ම මගේ චූටි දුවලා පුතාලට හොඳ දැනුමක් දෙනවා. අපි යන් දත්ත පිළිබඳව කතා කරන්න.